ඔයාලට පේන ඇති මේකත් පොඩ්ඩක් ස්පෙෂල් ස්ටෝන් එකක් වගේ දැක්කම පොඩ්ඩක් රෑර් ස්ටෝන් එකක් වගේ මේ මම හිතනවා ඕගලන්ට වීඩියෝ කෝල් ටික හොඳට පේනවා කියලා. මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේ ගැනද? ඔව්. මේක මම පොඩ මේ ජෙම් පොලේ ඇවිල්ලා මේ පොඩ රෑර් ස්ටෝන්ස් ටිකක් දැක්කා. ඒකේ එක රෑර් ස්ටෝන් එකක් විදියට මම මේක දැක්කා පොඩ යුනික් ෆීචර් එකක් එක්ක. ඒක තමයි මම මෙතුමත් එක්ක කතා කරන්න ආවේ. ඇත්තටම මට මේ ගල ගැන පොඩි පැහැදිලි කිරීමක් මේක මේ කිරින්චි නැත්නම් ස්පිනල් කියන්නේ. ස්පිනල් වල ක්‍රිස්ටල් එකක් එකතුවක්. මේක පොළොවේ හම්බෙන්නේ මේ විදියට තමයි. මේ ගොනුවක් විදියට. ඒක මේක අවුරුදු ගාණක් යනවා නේ. ඔව් අවුරුදු 2000 ගානකට පස්සේ තමයි මේක ෆෝම් හැදිලා ඒක ෆෝම් වෙන්නේ මේ විදියට. මේක ඉතින් මේ පතලේ යටටම වෙන්න වගේ තමයි හම්බ වෙන්නේ. වරින්දා. මේක ලංකාවේ හම්බුන එකක්ද සර්? ලංකාවේ ලංකාවේ කොයි පළාතෙන්ද? මේක රත්නපුර ඒරියා එකේ පැල්මඩුල්ලේ. රත්නපුර කියන්නේ ජෙම් හම්බෙන ඒරියා එකේ. ඒක මේ කොහොමද මේකේ ස්ටෝරි එක දැනගන්න? මේක මම ගත්තේ මේ පතල්ලේ කට්ටියකින්. අරගත්තේ මම වෙන ගලක් බලන්න ගිය වෙලාවේ මේක තිබුණා. ලස්සනින්ද මම ඉතින් සාමාන්‍ය ටෙස්ටර් ගැන දන්නේ නැහැ මම අරගත්තා. ඔව් මට මෙතුමා බලද්දි පොඩ්ඩක් මේ ෆීල්ඩ් එකට පරණ කෙනෙක් වගේ හොඳටම තේරෙනවා. මේ එතකොට මේ සර් කොච්චර කාලයක් වගේ? අවුරුදු 52ක්. 52ක්. මම මේ ජෙම් මාකට් ඇවිල්ලා කතා කරපු කට්ටියකින් ඒ කියන්නේ ජේස්ටික් කෙනෙක් කියලා කියන්න පුළුවන්. 52. මට පස්සේ නම් මම හොදෙනෙක් ඇවිල්ලා. ඇත්තටම සර් අපේ මේ channel එකේ අපි පොඩ ජෙම් ෆීල්ඩ් එකේ ඉන්න පරණ කට්ටියකින් ඒ වගේම එක්ස්පර්ට් කට්ටියකින් පොඩි ඇඩ්වයිස් කරනවා. දැන් අපේ channel එක ඇත්තටම ජෙම් අලුතෙන් පටන් ගන්න කට්ටිය ඉන්නවා. මේ ඒගොල්ලන්ට ඔබතුමාගෙන් ඇඩ්වයිස් එකක් මේ ඒ වගේ මොනවා හරි. ඔව් ඇත්තටම මේක හොඳ ෆීල්ඩ් එකක් හොඳ බිස්නස් එකක්. හැබැයි ඉතින් අවංකව මිනිස්සුන්ට පාඩු නොවන වංචා කරන්නේ නැතුව කරගෙන යන්න ඕන මේක. මොකද මිනිස්සුන්ට ආරක්ෂා කරගන්න ඕන අපිත් පාඩු නොවෙන්න. අනිත් එක දැන් මුගක් ඉස්සර බිස්නස් කරන කට්ටිය එමනේ හරි වැදගත් විදියට කරා. දැන් එහෙමනේ හැදෙන කට්ටිය මොනවා හරි කරලා තල්ලි අම්බු කරන්න සින්දටික් කරාම විකුණන. ඒක පවතින්නේ නැහැ. ඒක ටික කාලයකට විතරයි. ඒකෙත් අවංකව කරගෙන ගියොත් ඕන තරම් ටිකට කරන්න පුළුවන්. දැන් අපි අවුරුදු 50 ගානක් මේව කරේ ඒකින්ද ෆීල්ඩ් එකේ හිටියේ. මට ඇත්තට මේ මගේ වීඩියෝස් බලලා ගොඩක් කට්ටිය කතා කරපෙකින් මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියත් කිව්වේ ඒක තමයි 90%කට වඩා එහෙම කට්ටිය ඉන්නවා. මොන හරි ගලක් එයාලගේ ඔළුවට බැඳලා එහෙම යන එක. කල්ලා තල්ලි කඩා ගන්නවා බලාගෙන ඉන්නේ. ඇත්තටම ජෙම් ෆීල්ඩ් එක කියන්නේ චේන් එකක් විදියට යන එකක්. දැන් මෙතනින් එක්කෙනෙක් ගත්ත කියන්නේ එයාත් ප්‍රොෆිට් එකක් බලන්න ඕනේ. ඊට පස්සේ එයාගෙන් ගන්න එක්කෙනත් ප්‍රොෆිට් එකක් බලලා එහෙම ඒක චේන් එකක් විදියට යන එකක් තමයි ජෙම් මාකට් එක. මේ ජෙම් ෆීල්ඩ් එක කියන්නේ. එහෙම හිටපු නිසා තමයි මෙතුව අවුරුදු 50ක් මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්නේ. නැත්නම් අනිත් අවුරුද්දකින් දෙකකින් එහෙම නැති වෙලා යනවා. මේ එතකොට ඔබතුමා ගාව මේ ස්පෙෂල් කලෙක්ෂන්ස් උත් ඇති නිසා මේ අවුරුදු 50 ඔව් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මෙහෙට ගෙනාවේ නැහැ. මොකද ඊට මැද එහෙම ගෙනල්ලා දාන්න. සායන තෝගයක් තියෙනවා. මේ අපිට දැනගන්න කැමතියි සර් ඔබතුමා මේ ෆීල්ඩ් එකේ ඉන්න කාලේ වුණු ස්පෙෂල් ස්ටෝරි එකක් නැත්නම් එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඔබතුමා ෆේස් කරපු ස්ට්‍රගල් එකක් ඒක ඔබතුමා කොහොමද ෆේස් කරේ මේ අවුරුදු 52කින් අපිට ඇත්තට මේ සමහර කට්ටිය වයසක කට්ටිය මේ වයසක කියලා කියන්නේ ඔබතුමාට ඒත් මේ වයසක කට්ටිය එක කතා කරන්න කැමති නැහැ මේ අර වයස අඩු කට්ටිය එක තමයි ඉන්නේ. ඇත්තටම අපි මේ වයසක කට්ටිය එක තමයි කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ තමයි අත්දැකීම් ගොඩාක් තියෙන්නේ. එතකොට මේ අපි මෙතුමාගෙන් අහමු මොනවා හරි ඇඩ්වයිස් එකක් අහමු. ඒක ඕගොල්ලන් ඇප්ලයි කරගෙන ජෙම් ෆීල්ඩ් එකේ ඕගොල්ලන් ඒක ඇප්ලයි කරලා සේෆ් වෙන්න ඇත්තටම. මේ ඒක පොඩ්ඩක් මේ ඇත්තටම මටත් ඇත්තටම එක කට්ටියකින් ඉතින් පොළු ඇදිලා තියෙනවා. සෑහෙන ඒවත් ඉතින් කාගෙන තමයි ආවේ. ඒත් ඇතහැරියේ නැහැ. මම ජෙම් කටින් කරලා තියෙනවා, පතල් කරලා තියෙනවා, ජෙම් හීට් කරලා බර්නින් කෝස් එක කරලා තියෙනවා, ජෙමොලොජි කරලා තියෙනවා. හැම දෙයක්ම කරගෙන තමයි කාගෙන ආවා ඉතින්. හැබැයි
ඉතින් කොහොම නමුත් අත්හැරියේ නෑ. මට නරකත් නෑ. මම මේකේ තමයි ඉතින් බිස්නස් කරගෙන ජීවත් වෙන්නේ. දැන් හොඳ තත්ත්වයක ඉන්නවා. එතකොට අවුරුදු 50කට කලින් කියන්නේ 1974. ඒ කාලේ ඔබතුමා සාමාන්‍ය කීයකින් වගේද පටන් ගත්තේ මේ එතකොට මේ එච්චර ලොකු ගණක් නෑ ඒ කාලේ. ඒ කාලේ සාමාන්‍යයෙන් මේ ගල් රුපියල් 250 150 අපි එතකොට රත්නපුර යන්නේ බස් එකට රුපියල් 225යි. බස් එකට යන්නේ. එතකොට හයිලෙල් පාරේ බස් තිබුණේ පරණ පාරේ ওই පැත්තෙන් තමයි යන්නේ. ගිහිල්ලා මමයි අපි කීප දෙනෙක් හිටියේ. අපි තමයි ගිහිල්ලා ඉතින් රත්නපුරෙන් රොප් එකක් මොනවා හරි ගෙනල්ලා අපල දවස් දෙකෙන් තුනේ විකුණා. දැන් මම එන්නේ ඉස්සර කෑෂ් දෙනවා. ගලක් අරගත්තාම ටක් ගාලා ඒ වෙලෙම කෑෂ් දීලා ඒ වෙලෙම බිස්නස් එක කරා. දැන් ඉතින් පොඩ්ඩක් ඕක පරණ වෙනකොට සල්ලි සතියයි දෙකයි මේවත් යනවා. ඒක නොකරත් විශේෂයෙන්ම මේක ෆොරිනර්ස්ලාට වජ්ජ කරන්න නරකයි. අපේ මේ මෙයින් මාකට් එක ෆොරින් මාකට් එක තමයි. අපි යාලව මොකද අපි මොනවා කරත් අපේ ලෝකල් ෆීල්ඩ් එකට නෙවෙයි අන්තිමට මේ කියන්නේ ෆොරිනර් කෙනෙක් අතට. ඔන්න කෙනෙක් අතට ගියාම ඒ මනුස්සයාට වංජ කරලා හොරට වික්කන ඒ මනුස්සයා පව් වෙන්නේ නැහැ. අද එතකොට ඒගොල්ලෝ ඒකනේ අද බැංකොක් මාකට් එක වැඩි වෙලා තියෙන්නේ අපිට වැඩිය. ඉතින් අපි මිනිස්සුගේ ඒ වැඩ හින්දා තමයි අද බැංකොක් වල දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේ අවංකව හරියට කරගෙන යනවනම් මේක හොඳ ෆීල්ඩ් එකක්. මේක ලංකාවට හොඳ විදේශ විනිමයක් වෙන තැන. අනිවාර්යෙන් අපේ දැන් ලංකාවේ මේ සිටුේෂන් එකේ විදේශ විනිමය කියන්නේ ඇත්තටම වටිනවා. එන එක ලංකාවේ ණයත් එක්ක ලංකාවේ දියුණුවට ඒක අනිවාර්යෙන් බලපාන සාධකයක්. එතකොට අපි කරන වැඩේ අවංකව මේ ජෙනුයින් කරන්න ඕනේ. මෙතුමා ඒ වගේ කරපු නිසා තමයි දැන් අවුරුදු 50කට වඩා රැඳිලා ඉන්නේ. ඕගොල්ලන් ජෙම් බිස්නස් පටන් ගන්නවා නම් ඒක ඕගොල්ලන්ගේ ඔළුව තියාගෙන ඒ වැඩේ කරන්න ඇත්තටම thank you sir. ඔබතුමාගේ මේ කාලෙටයි මෙතන බිස්නස් එක යන වෙලාවේ මෙතුමා කාලේ වෙන් කරලා අපිට පොඩ වොයිස් එකක් දුන්නා. ඒකට ඇත්තටම thank you. මේ ඕකේ බොහොම ස්තුතියි. මේ දැන් ඔබතුමා පිටරට මාකටුත් කරනවාද? එතකොට පිටරට එහෙම බිස්නස් ඉස්සර මම කරා එක්ස්පෝර්ට්. මොකද මේ මගේ ඇමරිකාවට වැඩබලත් තිබුණා. ඒ කාලේ මම එක්ස්පෝර්ට් කරා ඇමරිකාට වයින් සපය. දැන් ඉතින් ඒව කරන්න නැහැ. මොකද ගෙදරට වෙලා පොඩි කරගෙන ඉන්නවා. ඔබතුමාගෙන් කවුරු හරි එක්කෙනෙක් ස්ටෝන් එකක් ගන්න කැමති නම් මම මෙතුමාගේ කන්ටැක්ට් එක අරන් තියාගන්න. ඕගොල්ලන්ට මේ වගේ මේ ට්‍රස්ටඩ් කට්ටියක බිස්නස් කරන්න මම කන්ටැක්ට් එක ඕගොල්ලන්ට දෙන්නම්. මම ඔබතුමාගේ නම්බර් එක අරගන්න. මේ කවුරු හරි ආවොත් ඔබතුමාට කන්ටැක්ට් කරලා දෙන්න ගනිනවා. ඕකේ thank you. ඔබතුමා කරන ස්ටෝන්ස් මොන වගේද සාමාන්‍ය අපේ කට්ටියට නිකන් දැනුවත් වෙන්න? මම හුඟක් මේ සපයා කරන්නේ. සපයා ඉතින් හැමදේම තියෙන ඉතන. ඊට අමතරව ඉතින් සෙමි පැසස් තමුණොත් අතාරින්න ඉතින් ගන්න කරනවා. සාමාන්‍ය මම ක්ලෝස් අප් ෂොට්ස් ටිකක් දෙන්න මෙතන තියෙන සාම්පල් ටික. ඊට අමතරවත් ඇති මෙතුමා ගෙනාපු නැති ඒවා මම ඒ ටිකත් පෙන්නන්න. හරි. Thank you sir. Okay, thank you sir. Sorry. මේගොල්ලන්ගේ තියෙන ස්පෙෂල් ස්ටෝන්ස් ටික මේ ටික තමයි තියෙන්නේ. මම කලින් වීඩියෝස් වල මේ ක්ලෝස් අප්ස් පෙන්නුවේ නැහැ අඩුවෙන්. එයි නම් මේ කවරේජ් එකත් එක්ක නෙට්වර්ක් එක ඩ්‍රොප් වෙනකොට මේ ක්වොලිටි එක අඩු වෙනවා. එතකොට මේ ස්ටෝන්ස් ටික තමයි මේගොල්ලන් ගා තියෙන. මෙතන මූන් ස්ටෝන් උත් තියෙනවා. මේ සර්ගාව තියෙන ස්ටෝන්ස් වලින් පොඩ ස්පෙෂල් ස්ටෝන් එකක් වගේ එකක් තියෙනවා නම් කියන්න පුළුවන්ද? මම දැන් මේ පොඩි ප්‍රොමෝෂන් එකක් කරගෙන යනවා මේ 300 ස්ටෝන්ස් ටිකක් semi precious ස්ටෝන්ස් ටිකක් 300ට දාලා තියෙනවා. තව මේ පොඩි සෆයර්ස් තියෙනවා, හෙසනයිට් ගානට්ස්, තව දලම් ලොට්ස් එහෙම තියෙනවා. තව ගානට්ස් අනිත් එක මෙතන තියෙනවා පෙරිඩෝ, ටොපාස්, අයොලයිට්, එමරල්ඩ්,
සිට්‍රීන් බ්ලූ ටොපෑස් මේ ස්ටාර් සෆයර් ස්පිනල් මූන්ස්ටෝන් එහෙම තියෙනවා පොඩ දාලා තියෙන්නේ මාර කලෙක්ෂන් ගොඩක් තියෙනවා. ඒ ටිකේ අනිත් එක ස්පෙෂල් එකක් ඇවිල්ලා මෙතන කැරට්ස් ගානයි 9යි මෙන්ෂන් කරලම තියෙනවා. ඕගොල්ලෝ මෙතනට ආපුවාම මෙතනින් මේ ඩීටේලින් තියෙනවා. මෙතනින් ඔයාලා ජෙම් පොලට එන්න ජෙම් පොලට ඇවිල්ලා මෙතනින් ගන්න පුළුවන්. මේ සෙපරේට් කරලා තියෙනවා. මෙතන කලෙක්ෂන් ගොඩක් තියෙනවා. මම පොඩක් ක්ලෝස් අප් එකේ පෙන්න. ඔක්කොම සර්ටිෆිකේට් තියෙනවා. මේ ටික ඔක්කොම සර්ටිෆිකේට් දාලා. මේ ටික ඔක්කොම සර්ටිෆිකේට් තියෙනවලු. එතකොට මේ අපිට පුළුවන් නම් අපේ දැන් අපේ බලන කට්ටියට ඔබතුමාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්ද මේ අලුතෙන් ජෙම් ෆීල්ඩ් එකට එන කට්ටියට මේ ඔබතුමාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඇඩ්වයිස් එකකුයි මේ ඔබතුමා ෆේස් කරපු මොන හරි විශේෂ සිදුවීමක් තියෙනවා නම් ඒකත් අපිට බෙදා ගන්න පුළුවන්. මේ වෙලාවේ නම් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේ දැන් පුළුවන් තරම් අර පොඩි ඒවා ගත්තම ඒගොල්ලන්ට ස්ටඩි කරන්නත් පුළුවන්. මම ඒකට කියලා වෙනම පැකට්ස් එහෙම හදලා තියෙනවා. මේගොල්ලන්ට ස්ටඩි කරන්න පුළුවන් මොනවද ගල් කියලා පොඩි ගණන් වලට 5000න් අඩුවේ 3000න් අඩුවේ වගේ මේ පැකට්ස් එහෙම තියෙනවා. තව ගල් එහෙමත් මම තියෙනවා. ඉතින් ස්ටඩි කරන කට්ටියටත් හොඳයි ඒක අරන් ගිහිල්ලා ඒගොල්ලන්ට ස්ටඩි කරන්න පුළුවන් මොකද්ද ගල එහෙම කියලා මේ බලා ගන්න පුළුවන්. මම මේ ටික පොඩ්ඩක් ක්ලෝස් අප් ටිකක් පෙන්නන්නම්. මෙතන 3000 ගණන් සර්. thank you sir. thank you. මෙතන 3000 ඉඳන් තියනවා කියලා කිව්වා. එතකොට ඕගොල්ලන්ට මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ජෙම් බිස්නස් කරගන්නත් පුළුවන්. නෙක්ස්ට් ඩේ එක තවම කන්ෆර්ම් නැහැ. මම කලින් කිව්වා වගේ තමයි මේක මම වීඩියෝ එකේ පල්ලෙහා මේ කමෙන්ට්ස් එකේ කමෙන්ට් එකේ මම දානවා අනිවාර්යෙන් ඊළඟ ඩේට් එක කන්ෆර්ම් වුණු ගමන්. සාමාන්‍යයෙන් මාසයකට සැරයක් ඒක ගැප් එකේ එන්නේ සාමාන්‍යයෙන් දවස් 15ක් වගේ තමයි එන්නේ. ඊළඟ ඩේට් එක මේ මාසය ඇතුළේ එන්නත් පුළුවන් නැත්නම් ලබන මාසේ මුල හරි එන්නත් පුළුවන්. මේ ටික තමයි මෙතුමා ගාව තියෙන මේ ස්ටෝන්ස් ටික. ඇත්තටම මේ අද දවසට මෙච්චරයි වීඩියෝ එක. ඇත්තටම සිංහ ඔක්ෂන් මේ එයාලට ඇත්තටම thank you මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරපු එකට. ඒගොල්ලන් දැන් දවස් 5 වෙනි දවස් 5ක් මේක ඕගනයිස් කරලා ලස්සනට වැඩේ කරනවා. මේ ඩිජිටලයිස් කරලා ඕගලන්ට වීඩියෝ සෙක්ෂන් එකේ ගිහිල්ලා හයිලයිට්ස් ටික වෙනම් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලයිව් සෙක්ෂන් එකට ගිහිල්ලා අද දවසේ ලයිව් එකයි පරණ ලයිව් ටිකත් බලන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් ඕගලන් මේ වීඩියෝ එක දැන් මේ වෙනකම් බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගලන්ගේ සබ්ස්ක්‍රයිබ් එක මට මොටිවේෂන් එකක් තව වීඩියෝස් කරන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ এডুকেෂනල් ආටිකල්ස් උත් තියෙනවා. ඒ ටිකත් ගිහිල්ලා ඔයගලන්ට කියවන්න පුළුවන්. එතනත් এডুকেෂන් එකක් ලබාගෙන මේ වගේ ජෙම් පොළවල් වලට එන්න. මෙතන කොළඹ ජෙම් මාකට් එක කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 4 වෙනි මහලේ තියෙන්නේ. 4th floor එකේ 4th floor එකට එන්න එන්ට්‍රන්ස් එක ෆ්‍රී. උදේ 10 ඉඳන් 5 වෙනකන් තියෙනවා. එතකොට මේ ඊළඟ ඩේට් එක මම මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් මෙන්ෂන් කරන්න. ඒ දවසේ ඔයගලන් මෙතනට ඇවිල්ලා ඔයගලන්ගේ ජෙම් බිස්නස් ජෙම් බයි කරනවා වුණත් සෙල් කරනවා වුණත් මෙතනට ඇවිල්ලා ඔයගලන්ට ඒ ටික කරන්න පුළුවන්. එතකොට අද ගොඩක් කට්ටිය කතා කරා මේ ෆාස්ටිං උත් අල්ලගෙන මේ හැමෝම එකම කතා කරා. එහෙනම් අමාරුයි. පොඩ වචනත් පැටලෙනවා. ඒක ගණන් ගන්න එපා. මේ එතකොට ඒ ටික තමයි කියන්න ඕනේ. ඇත්තටම මේ වීඩියෝ එක බලපු කට්ටිය හැමෝටම thank you. මේ වීඩියෝ එක ඕගොල්ලන් බලලා subscribe කරලා share කරන්න. ඒ වගේම ආයෙ මතක් කරනවා සිංහ auction එකේ මම ඒගොල්ලන්ගේ link එක දෙන්නම්, WhatsApp link එකක් දෙන්නම්. ඒ වගේම ඒගොල්ලන්ව මේ follow කරන්නත් පුළුවන්. follow කරලා මේ පොලට එන්න කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මෙතෙන්ට ඇවිල්ලා මේ ඕගලන්ගේ ජෙම් සම්බන්ධ කටයුතු ටික කරගන්න. ඒ වගේම අපේ අර කතිකාචුමාගේ ඩීටේල්ස් ටිකත් ලබා දෙන්නම්. එතුමාගෙන් ජෙම් ගැන ස්ටඩි එකක් ලබාගෙන ඊට පස්සේ ඕගලන් මේ ෆීල්ඩ් එකේ පොඩ පටන් අරන් මේ ඕගලන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ඇත්තටම කිසිම ප්ලෑන් එකක් නැතුව එකපාරටම ෆ්ලෝ එකේ එහෙම වීඩියෝ එක කරගෙන යනවා. මේකේ මොනවා හරි මිස්ටේක්ස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා මෙන්ෂන් කරන්න. ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යමු. වීඩියෝස් ටික මම දැන් මෙතන ගිහිල්ලා කතා කරපු හැමෝගෙම කන්ටැක්ට් ඩීටේල්ස් ටික දැන් අරගන්නවා. අරගෙන ඒකේ අර ස්පෙෂල් ටික මම සෙපරේට් කරලා දානවා. එතනින් කන්ටැක්ට් කරලා ඕගලන්ගේ බිස්නසස් ටික කරගන්න. එහෙනම් හැමෝටම thank you. වීඩියෝ එක බලපු හැමෝටම thank you. හැමෝටම සුබ දවසක්. bye.